මට එක කාරණයක් කියන්න තියෙනවා. මම මේ පක්ෂේ කොට මේ මම සර් මේ පක්ෂේ කෙනෙක් සර් ඊළඟට රාජික අහමස යාවලුකු කරගෙන තනියම වැඩ කරනවා මේක දැන් අපි තමයි කරගෙන ගියා අපි සර්ට් කියන්නේ වෙන කෙනෙක් නෑ අපි කරුණාකරලා වාඩි වෙන්න. කරුණාකරලා වාඩි වෙන්න. අපි උද්දත්ත ප්‍රකාශ වෙන්න සර්ට් මෙතන වාඩි වෙන්න කිව්වම වාඩි වෙන්න. වාඩි වෙන්න. ඔබතුමා කියන හරි වාඩි වෙන්න දැන්. වාඩි වෙන්න. ඕන් ඉතින් කතා කරනනම් කැමති කෙනෙක් ඉන්නම් කතා කරබල්ලා වයස නම් ඉතින් 50ක් විතර වෙනවා ඈ තව දෙයක් කියන්න ඉතින් කතා කරන කැමති නම් කතා කරබල්ලා කතා කරන කෙනාට මම මේ කියන්නේ මාසොන් දිස්තිය ගැව්වට කමක් නැහැ හරිද මාසොන් දිස්තිය ගැව්වට කමක් නැහැ එයාලා ගාව තමයි සුපරි ආදරේ තියෙන්නේ අවංක ආදරේ තියෙන්නේ ඈ තව දෙයක් කියන්න ඕන හඳ වාගේ ලස්සනයි ඔයා කියනවා මට එපා ඈ මට ඔය හඳ වාගේවා එපා පෙන්නන්න බෑ ඔය හඳ වාගේවා මට මොකද දන්නවද ඈ ඔව් මම පේනවනේ ඉතින් මට මචං ඔය හඳ වාගේවා මචං මොනවා වුණත් ඇත්තම කියනවා මචං හඳ වුණත් මචං පැය 24 වටේමනේ යන්නේ පැය 24ම වටේ යන්නේ ඒ හින්දා මචං මට එපා හඳ වාගේවා මාසොන් දිස්තිය ගැව්වට කමන්නේ ඒ වගේ තමයි සුපරි ආදරේ තියෙන්නේ ඈ ඔය වැඩපලක් හරි කරලා ඇවිල්ලා රැයට නිදාසේ බුදියා ගන්න තිබ්බනම් ඒ ඇති ඈ රැසිසේ හොය හොයා ඇවිදින්න බෑ මට නම් ඒ හින්දා මට ඔය හඳ වාගේ ලස්සනයි එපා මට ඕන් කිව්වා අද කිව්වද මොනවාරි ඔයා? එහෙනම් බලන්නකෝ අප්පා. මේ බලන්නකෝ මේ මොනවද මෙයා කියන්නේ කියලා කතා කරන්නකෝ. නෑ නෑ දැන් සමහරක් කෙල්ලෝ ඉන්නවා ඒ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනදනම් බලෙන් පුකලෙනවා. මගේ සෙනෙහ ලකා නෑ හරි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ රැල්ද වෙලා ඩබල් ඩාට් ඉස්සලා ගහලා තිබ්බා. ඊට පස්සේ මම තෝටියක් ලොකු ඉතිලා ආයෙ වගේ හොයා ගහලා දින අනිත් පැත්තේ. ගණින් උත් ඔච්චර දුර ඉන්නවා. අනේ උඹ ගන්න. අනේ මේ මං හිටපු ගාම වයසට ගියා මොනා කරන්නද හැබැයි මං ලස්සනයිනේ ආදරේ ඔයාලට මගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා හරිද මං දාපු කට්ටිය කොහොම හරි හොයා ගන්නවා හැබැයි හොයාගත්තොත් ලේසි වෙන්නේ නැහැ මොකද ඔයාලා වගේ නෙමෙයි අපි ඇවිල්ලා තේරුණාද මිනිස්සෙක් වුණාම සාධාරණ තියනවා නේද ඔය වගේ දෙයක් දාලා වල සතුටු වෙන්නද කියන්නකෝ ඔය වගේ දෙයක් දාලා වල සතුටු වෙන්නද මගේ මොනව ලබා ගන්නද මගේ වීඩියෝ එක ෂෙයා කරන්නේ මගේ මොනව ලබා ගන්නද Pwede nung mag-album na yung best. Hello? Hello, Amma? Hello? Hello? நான் ஒண்ணுமே பேச மாட்டேறாங்க. Hello? නැගිටල හැටියට නම් හිතෙන්නේ මේ ස්තුති කරලා ඉවරයක් නැති වෙයි කියලා. කොහෙද ඉතින්? යාන්තමට බ්‍රේක් පළු දෙක තද කරලා අල්ලපු ගමන් දක ගාලා හෙලවිලා
හුස්මත් හිර කරගෙන තමයි එන්ජින් මුඩම පත බෑවෙන්නේ. එන්ජිම රත් වෙනකන්වත් ඉන්නේ නැහැ. කොහෙද ඉතින් ස්තුති කරන්නේ? Hello. Hello. ඔයි ගෙදරින් හොයන්නේ නැද්ද තෝ? ඵලයක්? ගියා බා. ඔයාලට වඩා උස්ස මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාත් එක පාර යන්න එපා. ඇයි යන්න එපා යන්න එපා. මොකද මේ වරන්න අපි මල්ලි වලට උස්සයි හරිද? එතකොට පාර යන කොල්ලෙක්වත් ඇත්තටම බලන්නේ නැහැ. ඇයි බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා කියලා හිතන්නේ. නිසා උස්ස මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාත් පාර යන්න එපා. හරි? මේ නොමිලේ උපදෙස්. අපරාධ කලෙත් බින්දුනා නේද? කලේ විතරක්ද මහත්තයෝ? අපේ ජීවිතේ දැන් බිඳිලානේ. මම මේ බොහොම අමාරුවෙන් කසිප්පු ටික පෙරාගෙන තමයි ජීවත් වෙන්නේ. නරක දේ තමයි. මොකක් කරන්නද? ජීවත් වෙන්න එපා. පංජාරේ විද්දු කුංජු നടന്ന് കുഞ്ചു നടന്നു കുഞ്ചു ആ പാടിയ കുഞ്ചമ്മയ്ക്ക് കുഞ്ചമ്മയ്ക്ക് ആ 5 മക്കളാണ്. ആ 5 ആ 5 ആണ്. അഞ്ചാമൻ അഞ്ചാമൻ ആ ഓന് കുഞ്ചുവാണ്. ആ ആ പഞ്ചാര ആ വിറ്റു ഉം. കുഞ്ചു നടന്നു കുഞ്ചു നടന്നു കുഞ്ചു